හායි එලීනා. මේ අහන්නකෝනේ ටවුන් එකේ ලස්සන ඇඳුම් සේල් එකක් දාලා. මං ආවේ ඔයාවත් එක්කන් යන්න. අපි යන්න. හායි සේරා. මොන සේල්ද අනේ? මාව තමා දැන් සේල් කරන්න වෙලා තියෙන්නේ. ඔයාට කියන්න සේරා තිබ්බ ණය ටික ගෙවලා ඉවරුනහම මේ පාර මගේ පඩියෙන් අතට කිසිම ඉතුරුවක් නැහැ. වතුර බිල් ගෙවන්න තියෙනවා, ලයිට් බිල් ගෙවන්න තියෙනවා, ඒ මදිවට අම්මගේ බෙහෙත් වලට සල්ලි දෙන්න තියෙනවා. ඒ කිසි දෙයක් කරගන්න මගේ අතේ සල්ලි ඉතුරු වෙලා නැහැ. පොඩි ගාණයි තියෙන්නේ. මට දැන් මේ පිස්සු හැදිලා තියෙන්නේ සේරා. අනේ මන් දන්නේ මේ මාසේ මං කොහොම ගෙවා ගන්නද කියලානේ. අනේ මට ඔයාට ඉඳ ගන්න එන්න කියන්නත් අමතක වුණා මේ කියවිල නිසා. එන්නකෝ අපි ඇතුළට ගිහිල්ලා වාඩි වෙමු. අයියෝ එලීනා මේ අහන්නකෝ. ඔයා කවදා හරි දැකලා තියෙනවද කුරුල්ලෝ උන්ගේ අනාගතය ගැන හිතලා අඬනවා. උන් අස්සනු වපුරන්නෙත් නෑ, උන් අස්සනු නෙලන්නෙත් නෑ. හැබැයි ඉතින් උන්ට කවදාවත් කැම බීම වලින් අඩුවක් වෙන්නේ නෑනේ අනේ. උන් හැමදාම උදේට කෑ ගහලා සින්දු කියලා සතුටින් නිදහසේ ඉන්නේ. ඔයා මේ මොනවා කියනවද මන්ද සේරා? මගේ මේ ඔළුව ගිනි අරන් ඉන්න වෙලාවේ ඔයා මේ කුරුල්ලෝ ගැන කියනවා. උන් කුරුල්ලෝනේ, මම මිනිස්සෙක් නේ අනේ. ඔව් ඒක හරි. ඉතින් ඔයා ටිකක් හිතන්නකෝ වපුරන්නෙත් නැති, නෙලන්නෙත් නැති ඒ චූටි කුරුල්ලෝ ගැනත් අපේ දෙවියන් වහන්සේ ඒ තරම්ම වද වෙනවා නම්, උන්ට එහෙම කෑම බීම සපයනවා නම්, රැකවරණය සපයනවා නම්, උන්වහන්සේගේ ස්වරූපයෙන්ම මවපු උන්වහන්සේට වටින ඔයා ගැන උන්වහන්සේ නුඹලා ඉඳීද? ඔයා කියන කතාවත් ඇත්ත සේරා. මම ඉතින් මේ මෙච්චර නෑ නෑ කියලා කිව්වට මමත් හැබැයි ඇත්තටම අත්දැකලා තියෙනවා සමහර වෙලාවල් තියෙනවා. මට සල්ලි නෑ කිව්වට දෙවියන් වහන්සේ කොහොම හරි මට මාර්ගයක් හොයලා දෙනවා. හැබැයි ඉතින් මේ එන ප්‍රශ්නත් එක්ක මට ඒ විශ්වාසය ඉබේම නැති වෙලා යනවා. ඔයා කිව්වා වගේ කිසිම රස්සාවක්වත් කරන්නේ නැති මේ කුරුල්ලන්ට දෙවියන් වහන්සේ හැමදේම සපයන එකේ අපිට නැති වෙනකොට අපි කවදාවත් බය වෙන්න ඕනේ නැහනේ. උන්වහන්සේගේ ස්වරූපයෙන් මවපු අපිව කවදාවත් උන්වහන්සේ ඉග කරන්නෙත් නැහැ, තනි කරන්නෙත් නැහැ කියන එක මට තේරුණා. අද ඔයාගේ පර්ස් එක හිඳිලා වෙන්න පුළුවන්. ඔයාට ආදායම් වෙන හැම මාර්ගයක්ම වැහිලා වෙන්න පුළුවන්. හැබැයි විශ්වාස කරන්න අපිට ඉන්නේ හිස් තැනින් නැති උදේම වන සැපයුම්කාර දෙවි කෙනෙක් කියලා. ඒ නිසා මිනිස්සු ඔයාගේ මාර්ගයන් වහලා දැම්මට දෙවියන් වහන්සේට පුළුවන් අපි හිතන්නේවත් නැති පුදුමාකාර මාර්ගයන් විවෘත කරලා දෙන්න. උන්වහන්සේ දන්නවා ඔබේ අවශ්‍යතාවය හොඳාකාරවම. ඒ නිසා විශ්වාසයෙන් ඉන්න, නොබියව ඉන්න. උන්වහන්සේ කවදාවත් ඔබව අතහැරලත් නැහැ. ඔබට හිඟ වෙන්නට දෙන්නෙත් නැහැ. හොඳට කල්පනා කරලා බලන්න. අපි හිඟයි කියලා කිව්වට පොඩිම හරි දෙයක් අපිට ඉතුරු වෙලා තියෙනව නේද? ඒ දේ තුලින් දෙවියන් වහන්සේට පුළුවන් ඒ දේ විශාල කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ තුල විශ්වාසයෙන් ඉන්නවනම් අපිට කවදාවත් බයක් දැනෙන්නේ නැහැ.